මේ තියෙන්නේ 2019 දී ඔයාලට ආපු පේපර් එක. ආහාර සඳහා මසුන් ඇති කිරීමේදී බහුමත්ස්‍ය වගාවේ වාසි ලියන්න. දැන් බහුමත්ස්‍ය වගාව කියන්නේ මොකක්ද කියලා හැඳින්වීම මේ විදිහට ලියලා තියෙනවා. එතකොට වාසි සහ අවාසි මේ විදිහට ලියලා තියෙනවා. බලන්න හැඳින්වීමට ලකුණු 20යි, වාසිවට ලකුණු 40යි, අවාසි ලියීමට ලකුණු 10 බැගින් ලකුණු 40යි. එතකොට ඕවරෝල් ලකුණු 100ක් දීලා තියෙනවා. මේ වගේ ප්‍රශ්නේදී අපිට බලා ගන්න පුළුවන් මේ අදාළ කරුණු විස්තර කිරීමක් මෙතෙන්දී අදාළ වෙන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්නයක් આવොත් ඔයාලට පුළුවන් මේ වගේ වගුවක් ගහලා මේ වගේ වාසි අවාසි නම් කරන්න. දැන් ඒකෙදි ලොකුවට විස්තර කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. යාළුවා ඒක බලලත් නැහැ. හරි. මං ඊළඟට ඔයාලට තෝරගත්තේ 2023 මොඩල් පේපරේ ආපු ප්‍රශ්නයක්. පාංශු දුෂ්‍ය ඝනත්වය නිර්ණය කිරීම භෝග වගාවක් කෙරෙහි වැදගත් වන ආකාරය විස්තර කරන්න. පාංශු දුෂ්‍ය ඝනත්වය නිර්ණය කිරීම භෝග වගාව කෙරෙහි වැදගත් වන ආකාරය විස්තර කරන්න. අපි ටීචර් ගයිඩ් එකට ගියොත් අපිට බලා ගන්න පුළුවන් පාංශු ඝනත්වය කියන කොටස යටතේ පාංශු දුෂ්‍ය ඝනත්වය සහ සත්‍ය ඝනත්වය කියන කොටස් දෙක මේ විදිහට දීලා තියෙනවා. එතනින් අපිට පාංශු දුෂ්‍ය ඝනත්වය යනු කුමක්ද කියලා හැඳින්වීමක් දීලා තියෙනවා. ඊට අමතරව දුෂ්‍ය ඝනත්වය සවිවරතාවයට බලපාන ආකාරය ඒව දීලා තියෙනවා. ඊළඟට පාංශු දුෂ්‍ය ඝනත්වය හා සවිවරතාවයේ වැදගත්කම මේ විදිහට දීලා තියෙනවා. කිසිම තැනක අපිට දීලා නැහැ පාංශු දුෂ්‍ය ඝනත්වයෙන් භෝග වගාව කෙරෙහි වැදගත් වන ආකාරය කියලා කොටස. ටීචර් ගයිඩ් එකේ තියෙන්නේ පාංශු දුෂ්‍ය ඝනත්වයේ වැදගත් වන ආකාරය විතරයි. එතකොට මොකද්ද මේ භෝග වගාව කොටස? හොඳට මතක තියාගන්න. ඔයාලට එන එසේ පේපරේ මේ වගේ ඔයාලව නොමග යවන්න එන කොටස් මේ විදිහට තියෙනවා. ඔයාගේ ඔළුවේ මේක තියෙන්න පුළුවන්, දුෂ්‍ය ඝනත්වයේ වැදගත්කම තියෙන්න පුළුවන්. හැබැයි මේ කරුණ තියෙන නිසා ඔයා ඔළුවෙන් බැහැර කරලා දානවා ඒක නෙමෙයි උත්තරේ, වෙන එකක් වෙන්න ඇති, මට මතක නෑ කියලා. හොඳට මතක තියාගන්න. ඔයා දන්න ප්‍රශ්නයක් මේ විදිහට අහලා තිබුණොත් එතෙන්දී ඒකට අදාළ නැති වෙනත් කරුණක් අදාළ කරලා තිබුණොත් ඒක නොසලකා හැරලා ඔයා ඒ ප්‍රශ්නෙට ඔයා දන්න විදිහට උත්තරේ ලියන්න. දැන් අපි බලමු මේකට දීලා තියෙන ආන්සර් එක. මේ තමයි ආන්සර් එක. මේ තමයි ටීචර් ගයිඩ් එකේ තියෙන පොයින්ට් එක. දුෂ්‍ය ඝනත්වයේ වැදගත්කම. ටීචර් ගයිඩ් එකේ දීලා දෙනවා පසේ වාතනය හා ජලය රඳවාගත හැකි ධාරිතාව. ජලය රඳවාගත හැකි ධාරිතාව කියලා මෙතන දීලා තියෙනවා. ඊළඟට පසේ වාතනය. පසේ වාතනය කියලා මෙතන දීලා තියෙනවා. ඊළඟට පසේ භෞතික රසායනික ලක්ෂණ කෙරෙහි බලපෑම කියලා ලියලා දෙනවා. ඊළඟට මේ බලන්න මේ පසේ අනෙකුත් භෞතික ලක්ෂණ කෙරෙහි අවබෝධයක් ලබා ගැනීම කියලා මෙයාලා මෙතන දීලා තියෙනවා. ඊළඟට භෝග වගාව හා සම්බන්ධ කටයුතු වලට බලපෑම. ඒක මේ විදිහට දීලා තියෙනවා ශාක වර්ධනය කෙරෙහි බලපෑම කියලා. එතකොට යාලා මෙතන පොයින්ට් 4ක් දීලා දෙනවා. එයාලා දීලා දෙනවා මෙතන පොයින්ට් 5ක්. කොහොමද ඒ? සමහර ප්‍රශ්නවලදී මේ විදිහට අහන පොයින්ට් සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන් ටීචර් ගයිඩ් එකේ තියෙන. හැබැයි ඒ පොයින්ට් එක ඇතුලෙන් කොටස් අපිට ගලවලා ගන්න පුළුවන්. ඊළඟට මට ඔයාලට කියන්න ඕන ශාක වර්ධනය කෙරෙහි බලපෑම. ටීචර් ගයිඩ් එකේ ඒක දීලා තින්නේ පසේ භෝග වගාව හා සම්බන්ධ කටයුතු වලට බලපෑම. හැබැයි ඒ පොයින්ට් එක මේකේ තින්නේ වෙන විදියකට. ඔයා ඔලුවට ගන්න ඕන කරුණ තමයි ටීචර් ගයිඩ් එකේ තියෙන කොටස් ඒ විදියටම ලියන්න ඕන කියලා එකක් නැහැ. දැන් එයාලා දීලා තියෙන උත්තරේ යනුවනේ මම මේ කියන්නේ. මේ මං කියන එකක් නෙමෙයි. මේ තින්නේ රජය විසින් ගහපු මොඩල් පේපරේ. එයාලා ටීචර් ගයිඩ් එකේ දීලා තියෙන කොටසයි මේකේ තියෙන කොටසයි අකුරු වෙනස් වෙන්න පුළුවන්. හැබැයි එකම අදහස තමයි මේකේ තියෙන්නේ. මේ බලන්න. එකම අදහස තියුණත් ඔයාලට ලකුණු දෙනවා කියන එක නේද මේකෙන් තේරෙන්නේ. දැන් අපි බලමු මේක පාංශු ජීවීන් කෙරෙහි බලපෑම. ඒක අපිට දීලා තියෙන්නේ පාංශු ජීවී වර්ධනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. දැන් ටීචර් ගයිඩ් එකේ ටීච් එකට හාත්පසින්ම වෙනස් එකක් තමයි මෙතන තියෙන්නේ. හැබැයි එකම අදහස මෙතෙන්දි ජීවීන් ගැන කියවෙන්නේ, අතෙන්දි ජීවීන් ගැන කියවෙන්නේ. ඒ විදිහට මම ඒ කාලේ ඔලුවට දාන් හිටියේ ටීචර් ගයිඩ් එකේ තියෙන පොයින්ට් එක ඒ විදිහටම ලියන්න ඕන කියලා. හැබැයි මේ විදිහට ආන්සර් ෂීට් අධ්‍යයනය කිරීමේදී අපිට පැහැදිලිවම පේන කරුණක් තමයි ඒකේ තියෙන එක ඒ විදිහටම ඕනේ නැහැ. හැබැයි ඒ කරුණ ඔයා ලියන උත්තරේ අන්තර්ගත වෙලා තියෙනවා නම් පාට ලකුණු ලැබෙනවා. දැන් බලන්න මේ හැඳිනීමට ලකුණු 20යි, කරුණු පහ නම් කිරීමට ලකුණු 30යි,
කරුණු 5 විස්තර කිරීමට ලකුණු 60. ඕවරෝල් ලකුණු 100. ඊළඟට මම තෝරගත්තේ 2025 අවුරුද්දේ ඔයාලට ආපු මොඩල් පේපර් එකේ ප්‍රශ්නයක්. පහත දක්වා ඇති මිනුම් ක්‍රමවේද තුන ඒවා යොදාගත හැකි අවස්ථා සහ වාසි අවාසි දක්වමින් සංසන්දනාත්මකව විස්තර කරන්න. දැන් ඔයාලා මේ ස්ට්‍රක්චර් එක පුරුදු වෙන්න ඕන. බලන්න මේ ඔයාලා හොඳට ප්‍රශ්නේ අධ්‍යයනය කරොත් මෙතෙන්දී වාසි ගැන අහනවා, අවාසි ගැන අහනවා, ඒ වගේම යොදාගත හැකි අවස්ථා අහනවා. ඒ වගේම සංසන්දනාත්මකව තමයි ඒක අහන්නේ. බලන්න මේගොල්ලෝ දීපු උත්තරේ ලස්සනට දීලා දෙනවා වාසි අවාසි ප්‍රායෝගිකව යොදාගත හැකි අවස්ථා. අර කරුණු තුනේ විදිහට දීලා දෙනවා. ඒ වගේම මේ තුනේ විස්තර කිරීම් තුනකුත් අපිට දීලා තියෙනවා. හැබැයි මෙතෙන්දී තව කොටසක් දීලා තියෙනවා මිනුම් ක්‍රමවේදයක් තෝරා ගැනීමේදී කාර්යයේ ස්වභාවය, අවශ්‍ය නිර්වද්‍යතාවය, පවතින භූදර්ශනය වැනි සාධක සැලකිල්ලට ගත යුතුය. තල මේසය මිනුම් දන්වැල් මිනුම GPS මිනුම අතර ඇති ප්‍රධාන වෙනස්කම් සහ ඒවායේ ප්‍රායෝගිකයේදී පහත පරිදි සංසන්දනය කළ හැකිය. මම මේ ප්‍රශ්නෙට උත්තර ලියුවොත් මම මේක ලියන්නේ නැහැ. මොකද ඒකෙන් අපිට වෙලාව නාස්ති වීමක් වෙනවා. දැන් අපි මෙතෙන්දී කොහොමත් හැඳින්වීම් තුන ලියන්න ඕනනේ. එතකොට මේ අනවශ්‍ය කරුණු අපේ උත්තරේට ඕනේ නැහැ. ඒගොල්ලෝ ලකුණු දීලා තින්නේ අපේ ලියපු ඒ හැඳින්වීම් තුනට පමණයි. මට කලින් ප්‍රශ්නේදී පොඩි පොයින්ට් එකක් අමතක වුණා. මම ඒකට ආයෙ ගියොත් අපේ ප්‍රශ්නේ අහන්නේ පාංශු දුෂ්‍ය ඝනත්වය නිර්ණය කිරීම භෝග වගාව කෙරෙහි වැදගත් වන ආකාර විස්තර කරන්න. මම කිව්වා ටීචර් ගයිඩ් එකේ මේ භෝග වගාව කෙරෙහි කියන කෑල්ල නැහැ. හැබැයි බලමු යාළුවා විස්තර කිරීම දීලා තියෙන විදිය. විස්තර කිරීමේදී යාළුවා දීලා තියෙන්නේ පසේ ස්වභාවික ව්‍යුහයේ එලෙසින්ම පවතින අවස්ථාවේදී පසේ ඒකීය පරිමාවක ඝන ද්‍රව්‍යයේ ස්කන්ධය දුෂ්‍ය ඝනත්වය නැත්නම් දුෂ්‍ය ස්කන්ධය ලෙස හැඳින්වේ කියලා දීලා තියෙනවා. එතකොට ටීචර් ගයිඩ් එකේ තියෙන හැඳින්වීම ගත්තොත් පාංශ දුෂ්‍ය ඝනත්වය යනු පසේ ඇති ඝන ද්‍රව්‍ය හා එහි අවකාශ සැලකීමේදී පවතින ඒකක පරිමාවක බර වන බව සිසුන්ට පැහැදිලි කර දෙන්න. මේක තමයි ඔයාලගේ දුෂ්‍ය ඝනත්වය හා සම්බන්ධ පැහැදිලි කිරීම. එතකොට එයාලා මේකෙදි ඒකම තමයි ලියලා තියෙන්නේ. පොඩි වචන වෙනසක් තියෙනවා. හැබැයි ඒකම තමයි ඔයාලත් හැඳින්වීමක් ලියනකොට ටීචර් ගයිඩ් එකේ හැඳින්වීමම ලියන්න සැලකිලිමත් වෙන්න. ඊළඟට භෝග වගාව කෙරෙහි වැදගත් වන ආකාරය බලමු ඒක. ඒකත් මේ ප්‍රශ්නේ හැඳින්වීමෙන් යාලා කවර් කරලා තියෙනවා. මේ බලන්න මේ තවද වගා භූමියක බිම් සැකසීමේදී පසබුරුල් කර සියුම් අංශු බවට පත් කිරීමෙන් පසේ දුෂ්‍ය ඝනත්වය භෝග වගාවට සුදුසු ආකාරයට පත් කර ගැනීමට හැකි වේ. එතකොට මෙන්න මේ කොටස එයාලා දීලා තින්නේ අර අහපු හරස් ප්‍රශ්නෙට අර අහපු හරස් කොටසට තමයි මෙන්න මේ කොටස පොඩි විස්තරයක් දීලා තින්නේ. එතකොට ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ප්‍රධාන හැඳින්වීම මේ විදිහට ලියලා දැන් ටීචර් ගයිඩ් එකේ මේ කොටස මෙහෙම භෝග වගාවට වැදගත් වන ආකාරයට කියලා තියුන්නේ නැහනේ. මෙතෙන්දී ඔයාට ඒක මේ විදිහට මෙතෙන්ට ඇතුළත් කරන්න පුළුවන්. ටීචර් ගයිඩ් එකේ තියෙන අනිත් කරුණු අරගෙන දැන් මේ බලන්න මේ පසේ ඇති පාංශු අවකාශ සිදුරු ප්‍රමාණය වැඩි වන විට දුෂ්‍ය ඝනත්වය අඩු වේ. දැන් මේවා ටීචර්ස් ගයිඩ් එකේ තියෙන කරුණෝනේ. ඒ කරුණු සම්බන්ධ කරලා අරක ගලපලා තියෙනවා හරි ලස්සනට. ඔයාට ප්‍රශ්නයක් ආවම ඔයා ඒ ප්‍රශ්නේ මැනේජ් කරගන්න දක්ෂ වෙන්න ඕන. ඊළඟට මම තෝරගෙන තියෙන්නේ 2024 මොඩල් පේපරේ ආපු ප්‍රශ්නයක්. ආහාර නරක වීමට හේතු වන සුද්ධිඩේවෙන්ගේ වර්ධනය කෙරෙහි බලපාන සාධක විස්තර කරන්න කියලා අහලා තිනවා. අපි ටීචර් ගයිඩ් එකට ගියොත් මේ තියෙන්නේ සුද්ධිඩේවෙන්ගේ වර්ධනය කෙරෙහි බලපාන හිතකර සාධක. මෙම සාධක බාහිර හා අභ්‍යන්තර ලෙස කාණ්ඩ කිරීමට සිසුන්ට මඟ පෙන්වන්න. දැන් ප්‍රශ්නේ කොතනකවත් කියලා නැහැ අභ්‍යන්තර සාධක හා බාහිර සාධක කියලා වෙනම කොටස් දෙකක්. හැබැයි උත්තරේ ලියලා තියෙනවා අභ්‍යන්තර සාධක බාහිර සාධක. ඒක ඔයාලා ටීචර් ගයිඩ් එකට ගියොත් හොඳට බලා ගන්න පුළුවන්. අභ්‍යන්තර සාධක හා බාහිර සාධක කියලා කොටස් දෙකක් තියෙනවා. මෙතනින් ගන්න ඕන පොයින්ට් එක තමයි ඔයා උත්තරයක් ලියනකොට ඒ උත්තරේ ටීචර් ගයිඩ් එකේ තියෙන්නේ කොහොමද? දැන් මේකෙදි බාහිර සාධක හා අභ්‍යන්තර සාධක කියලා කොටස් දෙකකට බෙදෙනවානේ. ටීචර් ගයිඩ් එකේ විදිහට බෙදලා තියුණොත් අදාළ මාතෘකාව සහ ඒ අදාළ මාතෘකාවට අදාළ කොටස් ටික මේ විදිහට ඔයාලා දක්වන්න ඕන. ඔයාලට එන ප්‍රශ්නේදී මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම ඔයාලා ඒක දක්වන්න ඕන. පැහැදිලිවම ඔයාලට බලා ගන්න පුළුවන් මේ කොටස ටීචර් ගයිඩ් එකේ තියෙන විදිහ. ඉතින් ටීචර් ගයිඩ් එකේ තියෙන විදිහට ලියන්න. මම නැවතත් කියන්නේ ටීචර් ගයිඩ් එකම ෆලෝ කරන්න. මම ඒ කාලේ
කරේ ටීචර් ගයිඩ් එක බලාගෙන මම නෝට් බලාගෙන නෙමෙයි වැඩ කරේ. හදිස්සියම අවස්ථාවක තමයි නෝට් එකක් බැලුවේ. ඒකත් ඒ සමහර කරුණු තේරුම් ගන්න බැරි අවස්ථාවල දැන් සමහර කරුණු ටීචර් ගයිඩ් එකේ තියෙන ඒවා විස්තර කරලා නැහැනේ. ඒව නෝට් එකේ අපිට විස්තර කරලා දෙන හින්දා ඒව බලන්න විතරයි මම ගියේ. තනිකරම මම ටීචර් ගයිඩ් එක සහ පැට්‍රිකල් ගයිඩ් එක කියන දෙක තමයි භාවිතා කරේ. ඊට අමතරව SFT සබ්ජෙක්ට් එකේ බයෝ කොටස සහ රසායනික විද්‍යාව සම්පූර්ණ කොටස් ටික මම ටීචර් ගයිඩ් එකෙන් තමයි පාඩම් කරේ. ඉගෙන ගත්තා, නෝට් ලිව්වා. හැබැයි මම පාඩම් කරේ අර විදිහට. ඔයාලත් ඒක කරන්න මේ අවසාන කාලේ නෝට් හොය ඉන්න එපා. නෝට් බල කාලේ නාස්ති කරන්න එපා. ටීචර් ගයිඩ් එකේ to the point අපිට අදාළ පොයින්ට් එක දීලා තියෙන නිසා අපිට ලේසි. මේ තියෙන 2024 මොඩල් පේපර් එකේ අප ප්‍රශ්නයක් භෝගයක් සඳහා වාරි ජල සම්පාදන පද්ධතිය තෝරා ගැනීමේදී සලකා බලන සාධක විස්තර කරන්න. මෙතෙන්දී මෙයාලා අහලා තියෙන්නේ භෝගයක් සඳහා ජල සම්පාදන පද්ධතිය තෝරා ගැනීමේදී සලකා බලන සාධක. මේ කොටස් මේ විදිහටම ටීචර් ගයිඩ් එකෙන් තියෙනවා. ඒ කොටස් ටික ලියලා ඒක විස්තර කරන්න තමයි තියෙන්නේ. ඒකට ලකුණු දීලා තියෙනවා බලන්න. හැඳින්වීමට ලකුණු 6ක්, සාධක 6 නම් කිරීමට ලකුණු බැගින් ලකුණු 6ක්, සාධක 6 විස්තර කිරීමට ලකුණු 3 බැගින් ලකුණු 18ක්, ඕවරෝල් ලකුණු 30ක්. මේ මෙතන ලකුණු 30ක් දීලා තියෙන මම කලින් කිව්වා වගේ මෙයාලා හරියට බෙදලා තමයි මෙතන දාලා තියෙන්නේ. මෙතන 100 දුන්නත් 30 දුන්නත් එකම ලකුණු මට්ටම තමයි මෙතනින් නිරූපණය වෙන්නේ. ඔයාලට මම මේ වීඩියෝ එකෙන් කතා කරේ essay paper එක ගැන. කොහොමද ඔයා essay paper එක ගැන හිතන්න ඕන? ඔයාගේ mindset එක මම මුලින් වෙනස් කරා. දෙවෙනියට මම කතා කරා essay paper එකේ ලකුණු හැදෙන විදිය. ඊළඟට මම කතා කරා කොහොමද ඔයා time management කරගන්න ඕන essay paper එකට කියලා. ඊළඟට කතා කරා essay ප්‍රශ්නයක් ලියන විදිය. ගොඩක් ළමයිට essay ප්‍රශ්නයක් ලියන්න තේරෙන්නේ නැහැ. සමහර ළමයි ඉන්න වෙන subject වලින් මේ අපේ subject එකට මේ ළඟදී ඇවිල්ලා අන්තිම කාලේ විභාගේ කොට දාගන්න කට්ටිය. ඒගොල්ලන්ට සමහර විට අමාරු වෙන්න පුළුවන් essay ප්‍රශ්නයක් ලියන විදිය. මම එයාලට සහ essay ප්‍රශ්න ලියා ගන්න තේරෙන්නේ නැති හැමෝටම තමයි මේ essay වීඩියෝ එක අරන් ආවේ. එතකොට essay ප්‍රශ්නය ලියන විදිය සහ අදාළ නිර්ණායක පව මම මේකෙදි උදාහරණ විදියට ඔයාලට අරන් ආවා. ඊළඟට තව වැදගත්ම කොටස් දෙකක් මට ඔයාලට අරන් එන්න තියෙනවා. අපි කොච්චර essay කරත් අපිට essay මතක හිටින්නේ නැති ගැටලුවක් තියෙනවනේ. ඉතින් අන්නේ ගැටලුවට විසඳුමක් වශයෙන් ඔයා ගෙසින් කරන essay ටිකේ පොයින්ට් ටික සහ ඔයා ලියන essay ටික මතක තියාගන්න කෙටි ක්‍රම කිහිපයක් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. නැවතත් මතක් කරනවා channel එක subscribe කරලා තියාගන්න. essay ලියන්න අමාරු කට්ටියට උනත් තේරෙන්නේ නැති කට්ටියට උනත් තේරුම් යන විදිහට තමයි මේ වීඩියෝ එක හැදුවේ. දැන් හැමෝම essay ලියන විදිය දන්නවා. කොහොම වුණත් ඔයා කලින් essay ලියන විදිය දැනන් හිටියත් දැන් දැනගත්තා. ඔයාගේ A level paper එකට එන essay ටික කොහොමද හරියටම ගෙසින් කරන්න කියලා ඊළඟ වීඩියෝ එකෙන් බලාගමු. එහෙනම් මම මේ වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. තවම කාලය තියෙනවා. කිසිම විදියකින් විභාගය අතාරින්න හදන්න එපා. ඔයාලට මම මේ කියන එක තේරෙයි. විභාගයට දවස් 4ක් 5ක් වගේ තියලා ඔයාලා වෙනම වැඩ කොටසකට යන්න ඕන. ඉතින් කිසිම විදියකින් බය වෙන්න එපා. ඔයාලට තවමත් කාලය තියෙනවා. විභාගයේ අන්තිම දවස වෙනකන් කාලය තියෙනවා. ඔයාලා මේ ගේම අතාරින්න නැතුව ප්ලේ කරගෙන යන්න. එහෙනම් ගැම්මෙන් වැඩ ටික කරගෙන යන්න.